ෂේක්ස්පියර්යි. අද පළවෙනිදා. අද ජූනි පළවෙනිදා. ජූනි පළවෙනිදා කිව්වහම අපිට හැඟෙන දේ තමයි මේ අවුරුද්දේ භාගයක් ඉවර වෙන්න ළඟයි නේද කියන දේ. ඒ වගේම ජූනි මාසයේ පුරාවට අපි පරිසරය ගැන බැලුවොත් අපිට දකින්නට තියෙන දේ තමයි කොළ පාට වෙලා ලස්සන වෙලා තියෙන පරිසරය. ඒ වගේම ජූනි මාසය කියන්නේ වැවීමේ මාසයක්. අර වෙසක් අසිරිය අවසන් වෙලා පොසොන් මිහිර එන කාලය ජූනි මාසය. කතෝලිකයන් වන අපිට මේ ජූනි මාසය වැදගත් වෙනවා. මේ ජූනි මාසය කැප කරලා තියෙන්නේ දිව්‍ය හෘදයේ ජේසුට. දිව්‍ය හෘදය ජේසුගේ ආදරය, දේව ආදරය. උන්වහන්සේගේ ආදරය අපි අත්දකපු අවස්ථා බොහෝමයක් තියෙනවා. උන්වහන්සේගේ ආදරේ දැකපු අවස්ථා බොහෝමයක් තියෙනවා. උන්වහන්සේගේ ආදරය තුළ ඔබට මට ආරාධනා කරන්නේ ප්‍රේමවන්ත දරුවෙක් වෙන්නට. ප්‍රේමවන්තයෙක් වෙන්නට. ආදරවන්තයෙක් වෙන්නට. ප්‍රියාදර සහෝදර සහෝදරියනි. අපේ ජීවිත ක්‍රියාවල, අපේ ජීවිත වචනවල ආදරේ රැඳිලා තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. අපේ පවුලේ සැමියාට, භාර්යාවට, අපේ දරුවන්ට මගේ ආදරේ තේරෙනවද? මගේ ආදරේ හැඟෙනවද? මේ දේ ගැන අපි හිතමු. අපි ආදරවන්තයෙක් වෙමු. අපි ප්‍රේමවන්තයෙක් වෙමු. අද දවසේදී අපි අත්දකින්නට ඕන කාරණේ තමයි ආදරවන්ත චරිතයක් බවට මේ මාසය පුරාවට මම පත් වෙනවා කියන දේ. ඔබට ජේසුස්පීඩයි.